ඉස්රායෙල්ගේ දිව් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා උන්ට මිදීම සාදා දුන්සේක. ලෝකයේ පටන් ගැන්මේ සිට විසූ ස්වකීය ශුද්ධ වූ අනාගත වක්තවරුන්ගේ මුඛයෙන් කියවූ ලෙස අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද අප ගලවන්නා වූ අඟක් තමන් දාස වූ දාවිත්‍ය වංශයෙන් අපට නැගුටුවා දුන්සේක. උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගලවා අපේ සියලු දවස් සෙලවයක් නැතුව උන්වහන්සේ ඉන්දිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද උන්වහන්සේට සේවය කරන්නට වරදන පිණිස. ඉස්රායෙල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා උන්ට මිදීම සාදා දුන්සේක. ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා උන්ට මිදීම සාදා දුන්සේක. ඒ අපේ පිය වූ ආබ්‍රහම්ට දිවුල දිවිරීම වන තමන්ගේ ශුද්ධ වූ ගිවිසුම සිහිකොට අපේ පියවරුන්ට කරුණාව පෙන්වන සේක. එසේය දරුව නුඹ මහෝත්තමයාණන්ගේ අනාගත වක්තද කියනු ලබන්නේහිය. මක්නිසාද නුඹ ස්වාමින් වහන්සේගේ මාර්ග පිළියෙල කරන්ට උන්වහන්සේට පෙරටුව යන්නේහිය. බලන් අපේ දෙවියන් වහන්සේගේ දයාබරකම කරන කොටගෙන උන්වහන්සේගේ සෙනගට පව්කමාවීමෙන් ලැබෙන ගැලවීම දන්වන්ට. ඒ දයාබරකමින් අඳුරෙහිද මරණ සෙවනෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිස අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත් ඉහලින් අරුණාලෝකය අප කරා පහළ වන්නේ අයි ඉස්රායෙල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා උන්ට මිදීම සාදා දුන්සේක. ඉස්රායෙල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා උන්ට මිදීම සාදා දුන්සේක.